ඡන්ද තියෙන්න එපා. මේ පුළුවන් නම් තියන්න කියන්නකො පළාත් සභාව හැම එකම නෙමෙයි. පුළුවන් නම් ලංකාවේ මේ පළාත් නමෙන් එක පළාත් සභාවක් තෝරගෙන තියන්න කියන්නකො. ඔය එතකොට එක්සත් ජාතික පක්ෂයයි රජවෙයි එකතු වෙලා පළාත් සභාව ඡන්දයට ඉදිරියට වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. එතෙන්දී ඔබතුමාලට ආවාදියක් වෙන්නේ නැද්ද? ඡන්ද තියෙන්න එපා. මේ පුළුවන් නම් තියන්න කියන්නකො පළාත් සභාව හැම එකම නෙමෙයි. පුළුවන් නම් ලංකාවේ මේ පළාත් නමෙන් එක පළාත් සභාවක් තෝරගෙන තියන්න කියන්නකො. මං හිතන්නේ ලංකාවේ කිසිම පළාත් සභාවක අද තියෙන තත්ත්වය අනුව මේ රජයට 120ක ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්කම තියෙයි කියලා විශේෂයෙන්ම ගොවි ජනතාව ජීවත් වෙන ප්‍රදේශවල දැඩි ඛේද වාචයකට ලක් වෙලා තියෙන ජනතාව මේ රටේ නිදහසෙන් පස්සේ ඉතිහාසයේ කවදාවත් නොවිරු මට්ටමට ගොවි ජනතාව පීඩාවටපත් වෙලා තියෙනවා. ගොවිතැනට විශේෂයෙන් වී ගොවිතැනට යන වියදම සහ වී විකුණාගත හැකි මිල ප්‍රතිශතයක් හැටියට ගත්තාම ඉතාම අවාසනාවන්ත තත්යකට පත් වෙලා තියෙන්නේ මේ කන්නේ බව ගොවි මහතුරු පවසනවා. අද වෙනකොට වී කිලෝ එක රුපියල් 93ට 94ට 95ට අඩු වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් යූරියා මිටියක් රුපියල් 20000කට විතර ගිහිල්ලා තියෙනවා. මොන විදිහකට ගණන් හැදුවත් මේ තියෙන වියදම් වල හැටියට ගොවිතැනෙන් රුපියල් 90කට 100කට නම් වී දීලා ගොවි මහතුරුන්ට ලාභයක් ලබා ගැනීම කෙසේ වෙතත් ගිය වියදමවත් ආවරණය කරගන්න පුළුවන් කමක් නැහැ. ඒක නිසා අපි ඉල්ලා සිටින්නේ අඩුම වශයෙන් රුපියල් 130ක මිලක් වී සඳහා නියම කළ යුතුයි. ඊට අඩුවෙන් වී මිලදී ගන්නවා නම් කවුරු හරි ඔහුට දඬුවම් කරන ක්‍රමවේදයක් වහාම හඳුන්වලා දෙන්න ඕන.